ඔන්න අද අපි බලන්න යන්නේ කතාවේ 12 වෙනි කොටස. එහෙනම් කතාව කියවලා හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. කතාව කියවනවට ඔයාලට ගොඩක් ස්තුතියි. හෙලෝ හසංක අංකල්. ඔව් අංකල් ඔව්. මේ සතියේම ඒ වැඩ ටික ඉවර කරගමු. ඔරිජිනල් ඔප්පුවේ කොපියක් මං අංකල්ට එවන්නම්. හරි අංකල්. මං තාත්තට කියන්නම් මෙහෙනම් ලබන සතියේ හමු වෙමු. ඕකේ බායි අංකල්. ආදීර් දුරකථන සංවාදය නතර කරලා ෆෝන් එක මේසෙ පැත්තකින් තිබ්බේ. තවමත් වැඩක නිරත වෙලා පරිගණක තිරය මත දැස් යොමු කරන් නෙති දිහාවට දැස් යොමු කරමින්. නෙති අනපේක්ෂිත මොහොතක ඇසුණ ආදීර්ගේ කටහඬ නිසා කෙල්ල ගැස්සුණා. අද හවසට මට කතා කරන්න ඕනි. ටිකක් ඉන්න පුළුවන්ද? ආදීර් අහද්දී නීතිට ඉබේම ඉහළටයි පහළටයි සෙල උනේ ආදීර්ගේ මුවේ සැනසිලිදායක මදහසක් නැගෙද්දි. ඊයේ උදේ ආදීර් ගෙදරින් පිට වෙලා ගිය වෙලේ ඉඳන් අද උදේ වෙනකන් කෙල්ලත් එක්ක වෙනද වගේ කතා නොකරපු තරම්. නීති උනත් එහෙමයි. නීතිගේ උත්තරෙත් එක්ක ආදීර්ට සැනසීමක් දැනුනේ අද මෙතෙක් කල් හිතේ හිර කරන් හිටපු ගොඩ දේවල් කොල්ලට කියන්න. මොකද හෙට උදේ වෙනකොට මේ හැම දෙයක්ම වෙනස් වෙන්න පුළුවන් හින්දා. යමුද? ආදීර් කෙල්ලගෙන් අහද්දී කෙල්ලත් හිස සෙලෙව්වේ ආදීර්ට එකඟ වෙමින්. දෙන්නත් එක්ක පාකින් එකට ඇවිත් නිහඬවම වාහනේට නැග්ගේ. ඒ අතර නියෝ තේසා අනිත් වාහනින් ආදීර්ට කලින් ගෙදර පිටත් වෙද්දී. විනාඩි ගණනාවකට පස්සේ ආදීර් වාහනේ නැවැත්තුවේ නගරය හොඳට දර්ශනය වන ලෙස ස්වභාවිකම නිර්මාණය වී තිබුණු තරමක් උස් භූමි ප්‍රදේශයක. රාත්‍රී නගරය ආලෝකවත් වෙලා තියෙන දසදහස් ගණනාවක විදුලි බුබුළු දීප්තියෙන් දිස්න දෙද්දී නීති මේ ආවේ හරි තැනටමද අහන්න වගේ ආදීර්ගේ මූණ දිහා බැලුවේ. ආදීර් ඒ ප්‍රශ්නෙට උත්තරේ විදිහට කෙල්ලට හිනාවකින් සංග්‍රහ කරලා වාහනින් බැස්සේ. කෙල්ලත් ආදීර්ව අනුගමනය කරමින්ම වාහනින් බහිද්දී. ආදීර් වාහනේ බොනට් එකට හේතු වෙලා දිලිසෙන ආලෝක ධාරාවලට දැස් යොමු කරද්දී නීතිත් වාහනින් බොනට් එකට හේතු වෙලා බැලුවේ ආදීර් දිහා. අද ආදීර්ගේ ඇස් වෙනදටත් වඩා දීප්තිමත්. කෙල්ලට හිතුනේ එහෙම. ඊටත් වඩා ඒ මූණ හැසිරීම නිමිලා. කිසි දවසක නොදැක්ක තරමට ලස්සනද? ආදීර් මත්තම ඇස් අල්වන් උන්න නීති ගැස්සුණා. අහපු ප්‍රශ්න තේරුම් ගන්න බැරුව වගේ නීති මුහුණේ ප්‍රශ්නාර්ථයක් රඳවාගෙන ආදීර් දිහා බලද්දි කොල්ලා නීති දිහා බැලුවා. මේ වීව් එක ආදීර් ආයෙමත්. ඒ හිනාව මුහුණට අරන් අහද්දී කෙල් හිස සෙලෙව්වේ ඒ බව තහවුරු කරන්න. මම මේ තැනට ආසයි. කාලෙකට කලින් මගේ ජීවිතේ හිටපු කෙනෙක් එක්ක මං ගොඩාක් දවස්වලට මෙතනට එනවා. ඇවිත් කතා කරනවා ගොඩක් දේවල් ගැන. තව අපේ අනාගතය ගැන, හීන ගැන. නීතිගෙන් දැස් ඉවත් කරගත්ත ආදීර්ගේ දැස් ආයෙමත් නගරයට යොමුණා. වෙලාව යනවද කියලා තීරෙන්නේ නෑ ඒ දවස්වල. ඒ තරම් මෙයා කියන දේවල් අහන් ඉන්න ආසයි. මං නිශ්ශබ්ද වුණත් එයා ඔහේ කියවනවා. හා පැටියක් වගේ මගේ තුරල ඉඳගෙන ඇස් දෙකත් බෝල කරගෙන එයා කියවනවා. මං අහන් ඉන්නවා. කාලේ යන්න මගේ උදව්වෙන් එයාගේ ඔත්පල වෙලා හිටිය අම්මා නැගිටින්න ගත්තා. බෝඩි රූම් එක වෙනුවට මං වෙනම ගෙදරක් අරන් දුන්නා. එයාටයි අම්මටයි. එයා දුප්පත් වුණාට ඒක මට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ නිසා අන්තිමට මං එයා ගැන තාත්තට කිව්වා. එයාගේ පර්මිෂන් ලැබුණට පස්සේ අපි මුලින් රෙජිස්ට්‍රේෂන් එක ගන්න කතා කරගත්තා. සිංගප්පූවල මාස 3ක තියෙන බිස්නස් පෙයා එකට පස්සේ මෙහෙට ඇවිත් වෙඩින් එක ගන්නයි අපි ප්ලෑන් කරේ. රෙජිස්ට්‍රේෂන් එක ප්ලෑන් කරේ අපේ ගෙදර. කලින් දවසේ 12 විතර වෙනකන් කතා කර ඉඳලයි අපි නිදාගත්තේ. ඒත් පහුවෙනිදා මං කොච්චර කෝල්ස් ගත්තත් එයාගේ නම්බර් එක වැඩ කරේ නැහැ. අන්තිමේ තාතරන් නොකියා මං උදේ පාන්දර එයාගේ ගෙදරට ගියා. මං යනකොටත් ගේට්ටුව ඔහේ ඇරලා දාලා මොකක් හරි කරදරයක් වෙලා කියලා හිතාගෙන මම මුළු ගේම පීරලා එයාවයි අම්මවයි හෙව්වා. ඒත් ඒ වෙනුවට මට හම්බුනේ එයාගේ රූම් එකේ තිබ්බ ලියුමක්. අන්තිම වචන ටික කියද්දි ආදීර්ගේ මොවේ ඇඳුනේ සමච්චල සහගත හිනාවක්. එදා තමයි මං ජීවිතේ පළවෙනි වතාවට පසතැවුනේ. මං ගත්ත තීරණයක් ගැන.
තෝරා ගැනීමක් ගැන. ඒ ලියුමේ තිබ්බේ එයා මට නොකිව්ව එයාගේ කතාව. මගේ හැඟීම් ඇත්ත වුණාට එයාගේ හැඟීම් ඇත්ත නෙමෙයි. මොකද එයා කම්පැනි එකට ජොයින් වෙලා තියෙන්නේ අපෙන් පලි ගන්න. අන්තිම මොහොතේ ඇත්ත දැනගෙන ඒ හැමදේම නවත්තලා. අම්මා කියලා මට පෙන්නලා තියෙන්නේ කුලියට ගත්ත ගෑනු කෙනෙක්. තව එක හේතුවකුත් එතන තිබුණා. අන්තිමේ කොහොම හරි එයා ඇත්ත දැනගත්ත නිසාම මට මුහුණ දෙන්න බැරුව හැමදේම දාලා ගිහින් අන්තිමේ එදා රෙජිස්ට්‍රේෂන් එක කැන්සල් වුණා. මිනිස්සු එක එක කතා කියන්න ගත්තා අපි ගැන. කටකතා ඇත්ත බව දැනගෙන එයා යන්න ගියා වගේ දේවල්. ඒත් හොඳම දේ දන්නවද? බලන්න යනකොට මම ආදරේ කරලා තියෙන්නේ විජේ බණ්ඩාර පරම්පරාවේ ලේ තියෙන කෙනෙක්ටමයි. මෙතෙක් වෙලා ආදීර් කියපු දේවල් වැඩි වෙනසක් නොපෙන්වා නීති අහගෙන හිටියත් ඒ වචන ටික ඇහෙනකොට නීතිට ආදීර් දිහා බැලුනේ ඉබේටම. විජේ බණ්ඩාරලේ මතකද එදා මං අපේ පවුලේ කතාව කිව්වා. මගේ සීයාගේ සහෝදර සහෝදරියෝ ගැන. ආදීර් අහද්දි නීති හිස වෙනුවේ ඕ කියන්නේ. ඉතින් මාව ඒ විදිහට රවට්ටපු කෙනා එදා හොස්පිටල් එකේදී මගේ ඉස්සරහට එනකොට මට කේන්ති ගියා. මගේ හැඟීම් මිහිරුවට ගත්ත මාව රවට්ටපු ඒ වගේ කෙනෙක්ට මං ආදරය කරපු එක ගැන පසුතැවුණා. ඒකයි ක්ලබ් ගානේ යන්නේ නැති මම එදා ඒ වගේ තැනකට ගියේ. අන්තිමේ වෙඩිපිට ඔයාගේ ගෙදරට ආවේ. කොල්ලගේ අතීත දේවල් වලින් කොටසක් වගේම කොල්ලගේ පවුල ගැනත් අවශ්‍ය දේවල් ටික විතරයි ආදීර් කිව්වේ. ඒත් ඒ කිසිම කොටසක ආදීර් නීති ගැන දන්න කිසිම දෙයක් කොල්ල කිව්වේ නැහැ. ආදීර් කතා කරනකොට නීති ඔහේ අහගෙන හිටිය විතරයි. අහන්නේ නැද්ද මගෙන් මොනවද සර් මං ඇයි මේ දේවල් කියන්නේ කියලා. ඒ තරම් තැන් අතරින් මං ඇයි ඔයාගේ ගෙදරටම ආවේ කියලා. ආදීර් අහද්දී නීති ලාවට hina වුණා විතරයි. මං කොහොමද දන්නේ සර් කියන්නේ නැතුව අනික මේ විදිහට සර්ගේ පවුල අතීතේ එක එක්කෙනාට කියන්න යන්න එපා මට වුණා. වැරදි කෙනින් දැනගත්තොත් පැයෙන් දෙකකින් ගොසිප් සයිට් වල ඒ කතාව තියෙයි සර්ගේ ලස්සන ෆොටෝස් එක්කම. ඇත්තකුත් නොවන බොරුවකුත් නොවන දෙයක් කෙල්ල ඒ කිව්වේ. ඒ වෙන මිනිස්සුන්ට කිව්වොත්නේ මම මගේ දේවල් බෙදාගන්නේ මට විශ්වාස මිනිස්සු එක්ක විතරයි. අනික ආදීර් අනික කියන වචන කියද්දි නේති ආදීර් දිහා බැලුවේ ඊළඟට කොල්ල කියන්න යන දේ ගෙස් කරන්න. ඉස්සරහට මගේ ජීවිතේට එන කෙනා මගේ අතීතය දැනගන්න එපයි නේද? මිනිස්සු කියපු දේවල් සයිට් වල කියපු දේවල් නැතුව ඇත්තටම වෙච්ච දේ. මෙතෙක් වෙලා වාහනේ බොනට් එක මත තිබ්බ ආදීර්ගේ දෑත් ඔඩොක්කුව මත තිබ්බ නීතිගේ දෑතක් මත නතර වුණේ නීති පුදුමෙන් ආදීර් දිහා බලනකොට. ඉස්සරහට මගේ ජීවිතේට එන කෙනා මගේ අතීතය දැනගන්න එපයි නේද? මිනිස්සු කියපු දේවල් සයිට් වල කියපු දේවල් නැතුව ඇත්තටම වෙච්ච දේ. මෙතෙක් වෙලා වාහනේ බොනට් එක මත තිබ්බ ආදීර්ගේ දෑත් ඔඩොක්කුව මත තිබ්බ නීතිගේ දෑතක් මත නතර වුණේ නීති පුදුමෙන් ආදීර් දිහා බලනකොට. ආදීර්ගේ ඇස්වල තිබ්බ කතාව තේරුණත් නීති ඊළඟ මොහොතේ තමන්ගේ ඇස් ආදීර්ගේ ඇස් වලින් ගලව ගත්තේ ඒ ඇස් දිහා බලාගෙන ඉන්න ශක්තියක් නැති නිසා. ඒ කෙල්ල මූණ බිමට පහත් කරනවත් එක්කම ආදීර් නීතිගේ නිකරින් අල්වා තමන් දෙසට හරවා ගත්තේ නීතිගේ හද ගැස්ම වෙන කවරදාකටවත් වැඩිය වේගවත් වෙද්දී. කැමති ජීවිතේ ඉස්සරහට මගෙත් එක්ක බෙදාගන්න හැම හැඟීමක්ම හැම දවසක්ම හැම තප්පරයක්ම ජීවිතේ ගිවෙන හැම තප්පරයකම මාත් එක්ක ඉන්නවද? ආදීර් අහුවත් නීතිට උත්තරයක් දී ගන්න බැරි විදිහට නීති ගොළු වෙලා. කැමති නේද? ඒකනේ ඔෆිස් එකේදී මගේ දිහා හොරෙන් බලන්නේ. එදා ඇයි ගෙදර ආවේ කියලා ඇහුවේ නැත්තේ? අද මගේ අතීතය ගැන කියද්දි මූඩ් අප්සෙට් ගියේ. කොල්ල ඒ ටික කියද්දි නීති පුදුමෙන් ආදීර් දිහා බලද්දී කොල්ලගේ මුවගට හිනාවක් නැගුණේ නීති බලන් ඉන්න විදිහ නිසා. බලන්න එපා. තව ගොඩක් දේවල්
තියෙනවා කියන්න. ඒත් දැන් ඒකට වෙලාව නෙමෙයි. හරි වෙලාව ආවහම ඒ හැම දෙයක්ම කියන්නම්. හරිද? ආදීර් නීතිට ලං වෙන අතරේ අහද්දී නීති ආදීර්ගෙන් මිදෙන්න හැදුවත් ඊළඟ මොහොතේ ආදීර් කෙල්ලගේ මූණ දෝතට ගත්තේ ඉබේම කෙල්ලගේ දෑස් පිය වෙද්දී. ආදීර්ගේ සුසුම් කොපුල් තල මත වැදෙන තරමට ආදීර් ලං වෙද්දී නීතිගේ දෑත් මිට මෙලවුනේ ඉබේටමයි. ඒත් තප්පර කිහිපයක් ගත වෙනකොටත් කෙල්ල බලාපොරොත්තු නොවුණු විදිහේ දියක් සිදු නොවෙද්දී නීති ඇස් ඇරියේ ආදීර් තමන් දිහාම මොයේ ඇඳුන මදහසත් එක්ක බලාගෙන ඉන්නකොට. ඇස් පියාගත්තට කෙල්ල හිතෙන් තරවටු කරගෙනමයි ආදීර් දිහා බලද්දි ආදීර් කෙල්ල හිතුව දේ තේරුම් අරගෙන වගේ හිස දෙපසට සලලා කෙල්ලගේ මුහුණ දෝතට මැදි කරගෙන සීතල දෙතොල් නැතිගේ නළල් තලය මත නතර කරේ ඒ ස්පර්ශයට නීතිගේ දෑස් ඉබේම පියවෙද්දී. ගුඩ් නයිට් නීති ආදීර්ට සමු දීලා වාහනයෙන් ලොක් එක අන්ලොක් කරත් ඊළඟ තප්පරේ දොර ආයෙමත් ලොක් වුණේ නීති පුදුමෙන් වගේ ආදීර් දිහා බලද්දි. බෑ වගේ යන්න දෙන්න. මෙච්චර දවස් දුර ඉඳන් බලන් ඉඳලා දැන් ළඟට ආවම යවන්න හිතෙන්නේ නෑ මට. නීතිගේ දෑංගිලි තමන්ගේ දෑංගිලි අතර හිර කරගත්ත ආදීර් කියන්නේ නීතිගේ මුහුණට වැටුණු කිහිරැල්ලක් කන අග රඳවන ගමන්. සර්ට පරක්කු වෙනවා සර් යන්න. දැම්ම යන්න බෑ මාත් එන්නද සර්? ආදීර් ඇස් වලින් කෙල්ලගේ ගෙදර පෙන්නනකොට නීති සුපුරුදු උස්සරයෙන් ආදීර්ට කතා කරේ ආදීර්ගේ මූණේ තමන් බලාපොරොත්තු වුණ දේ සිද්ධ වුණා මදහසක් ඇඳෙද්දී. ඔය ඉන්නේ පරණ විදිහට ඒ විදිහටම ඉන්නවා. අහිංසක පාට් ගැලපෙන්නේ නෑ දැන් හරිද? මං ආස මට රවණ ඒවට. ආදීර් හිනා වෙවි කියනකොට නීතිට හිනාවක් පැන්නේ ඒ දවස් මතක් වෙලා. කොහොමත් නීතිට ඒ දවස්වල ආදීර්ව පෙන්නන්න බෑ. කෙල්ලට වැඩියෙන්ම තරහ ගියේ ආදීර් කෙල්ලව ඩාන්ස් ප්‍රෝ එකට එක්කගෙන ගිහින් කෙල්ල වැරුණ දවසේ. ඊටත් ආදීර් ගුඩ් නයිට් කිසිල්වා කියලා නෝන්ඩි කරනකොට. ඒත් කාලෙත් එක්ක ආදීර් මුළු හිතම වෙලාගෙන ඉන්න හැටි මතක් වෙලා නීති ආදීර් දිහාවට හැරෙනවත් එක්කම ආදීර් කෙල්ල දිහාවට නැඹුරු වෙලා ඒ ලවන් තමන්ගේ ලවන් අතර සිර කරගත්තේ. ආදීර්ගේ දෑංගිලි අතර පැටලිලා තිබුණ නීතිගේ දෑංගිලි ආදීර්ගේ දෑංගිලි අතර තවත් තද වෙද්දී. මට බයයි සර්. මං ගැන ඇත්ත දැනගත්තට පස්සේ සර් මට වෛර කරයි කියලා. මං කම්පැනි එකට ජොයින් වුණ අරමුණ මගේ ඇත්තම ජොබ් එක ගැන දැනගත්ත දවසට මාත් රශ්මි අක්කා වගේම සර්ව රැවට්ටුවා වගේ වෙනව නේද සර්? දැන් බයයි සර් මට බෑ මේ ආදරේ නැති කරගන්න. ඒත් ඒ දවස આવොත් මම මොනවද කියන්නේ සර්? මගේ තාත්තා වෙනුවෙන් හැමදේම කරා කියන්නද? එතකොට මං ලියුව ආටිකල් එක ඒකෙන් මම මඩ ගැහුව සර්ගේ චරිතේ මං දැන් පසුතැවෙනවා සර්. මුල ඉඳන්ම මෝඩයෙක් වගේ හැසිරුණාට. නොපෙනී යන ආදීර්ගේ වාහනේ දිහා බලාගෙන ඉඳපු නීති දෑත ලැබ මත තියාගෙන බිත්තිය දිගේ පහළට රූටා වැටුණා. විනාඩි ගණනාවක් ඒ විදිහටම බිත්තියට හේතු වෙලා හිටිය නීති පිටියත්ලෙන් දෑස් විහදගෙන ලයිට්ස් ඔන් කරද්දී කෙල්ලගේ ඇස් නතර වුණේ පෙරේද රෑ ආදීර් හිටිය සෝෆා එකට. නොදැනුවත්වම කෙල්ලගේ මතකය දිව ගියේ එදා ආදීර්ගේ නළල මත රැඳුණ කිස් රොද ඉවත් කරනකොට ආදීර් නොහිතුව වෙලාවක දෑස් විවර කරපු දවසට. සර් එකපාරටම ආදීර් ඇහැරුණ නිසා නීතිට කියන්න දෙයක් මතක් වුණේ නැහැ. මාව දන්නේ නැද්ද? කෙල්ලගේ අත අල්ලගෙනම ආදීර් අහද්දී කෙල්ල ඒ ඇහුව ප්‍රශ්න තේරුම හිතාගන්න බැරුවයි හිටියේ. මතක නැද්ද අවුරුදු ගානකට කලින් හමුවුණු කෙනෙක්ව ඔයා බේරගත්ත? ආදීර් අහද්දී නීති නෑ කියන්න හිස සෙලව්වේ ආදීර් වෙරි මතේ වෙන කෙනෙක්ට තමන්ව වරද්දගෙන කියනවා කියලා හිතාගෙන. මට නම් මතකයි කොළු බාගයක් මුවග රැඳුණු මදහසක් එක්කම ආදීර් අඩවන් වුණු ඇස් වලින් ඒ වචන පිට කරද්දී නම් නීති ගැස්සුණා.
අද කතාව කොහොමද යාළුවනේ? හොඳයිද? ඔයාලා කතාවට ආසයි නම් ෂෙයා කරලා කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. මීළඟ කොටසින් හමු වෙමු.